පිරමීඩ් යාඩගේ තවත් එක් සාර්ථක මෙහෙයුමක් අපි අද ඔබ වෙත ගෙනෙනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ අඩි 40 කන්ටේනර් එකක් ආරක්ෂිතව ස්කෙලිටල් ට්‍රේල් එකට ලෝඩ් කරන්නේ කොහොමද කියලා. මේ වැඩේට අපි ගත්තේ ටොන් 25 ක්‍රේන් එකක්. පිරමීඩ් අපි ඕනම බර වැඩක් පටන් ගන්න කලින් සේෆ්ටි එක සහ බැලන්ස් එක ගැන හොඳට චෙක් කරලා තමයි මේ වැඩේට අත ගහන්නේ. දැන් අපේ ක්‍රේන් එක ෆිලිලෝඩර් කන්ටේනර් එක ආරක්ෂිතව උස්සලා තියන්න තමයි සූදානම් වෙන්නේ. මේ වගේ ලොකු බරක් උස්සනකොට කන්ටේනර් එකේ වේට් බැලන්ස් එක සහ පිරමීඩ් ක්‍රේන් දෙකේ කෝඩිනේෂන් එක ඉතාම වැදගත්. කන්ටේනර් එක උඩින් උස්සන් ඉන්න අතරතුර අපේ ප්‍රයිම් ඕවරතය හෙමින් රිවර්ස් කරලා ටේලරේ කන්ටේනර් එක යටට ගන්නවා. මෙතනදී ඩ්‍රයිවර්ගේ කන්ට්‍රෝල් එකත් බිම වැඩ කරන අපේ අයගේ මෙහෙයවීමත් ගොඩක් වැදගත්. මෙතනදී ට්‍රේලරය හරිම ගානට කන්ටේනර් එක යටට ගන්න ඕන. පොඩි හරි වෙනසක් වුණොත් කන්ටේනර් එකේ ලොක්ස් අතරට වැටෙන්නේ නැහැ. ඒ නිසා බිම ඉන්න අපේ පිරමීඩ් ටීම් එක දෙන සිග්නල්ස් හරිම වැදගත්. දැන් ට්‍රේලරය නියම තැනට ආවට පස්සේ ක්‍රේන් දෙකෙන් කන්ටේනර් එක ඉතාම පරිස්සමට පහලට ගන්නවා. කන්ටේනර් එක ට්‍රේලරේ ලොක් අතරට ගැලපෙන විදිහට සෙට් වෙනකන් අපේ කට්ටිය සම්පූර්ණ අවධානයෙන් වැඩ කරනවා. මෙතනදී ස්පීඩ් එකට වඩා වැදගත් වෙන්නේ සේෆ්ටි එක. ඒ නිසා කන්ටේනර් එක එක්වරම පහලට නොගෙන හෙමින් පාලනය කරමින් ට්‍රේලරේ මත නිවැරදිව තියෙනවා. කන්ටේනර් එක හරියට ට්‍රේලරේ මතට සෙට් වුණාට පස්සේ අවසාන පරීක්ෂාවෙන් පසුව අපේ මෙහෙයුම සාර්ථකව අවසන් වෙනවා. මේක ටීම්වර්ක් එක එක්ස්පීරියන්ස් එක සහ නිසි බරවාහන එකතු වුණු මෙහෙයුමක්. අවසානයේ ප්‍රයිම් මෝව් එක කන්ටේනර් එක අරගෙන පිරමීඩ් යාඩ් එකෙන් ගමනාන්තය බලා පිටත් වෙනවා. තවත් මෙවැනි සාර්ථක මෙහෙයුම් නැරඹීමට අපේ පිරමීඩ් ලොජිස්ටික්ස් පේජ් එකත් එක්ක එකතු වෙන්න. Pyramid Logistics, your trusted heavy mover.